නඩු තියනවා නඩු දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ නඩු වලට බයත් නැහැ. ෆයිල් තියනවා නම් අරන් යන්න ඕවා පරණ වෙන්න ඉඩ තියනවා. මොකද පරණ වෙච්ච ගමන් අධිකරණයෙන් කියනවා මේවා 2016 නඩු මේවා 2015 නඩු කියලා අපදෙනවා. Wait a minute. Who are you? ඉතින් අපදෙන්නේ නැති වෙන්න ඇතුළටම දාගන්න දාන්න නඩුව. අනේ ඒකත් මම මේ වෙලාවේදී කියන්න ඕන. මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස්සනායක මහතා ලබන මාස පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඕන නඩුවක් තියෙනවනම් නඩු ටික දාන්න ටක් ගාලා දාලා ඉවර කරන්න. මොකද මේ අප්‍රේල් මාසේ දාන එක හොඳයි. අප්‍රේල් මාසේ ඇතුලේ ඉන්න එකත් හොඳයි. මම වෛද්‍යවරේ මේ ලෝකේ කොහෙවත් නැති හරිද වඳ යට ඇඳුම් ගැනයි වඳ පෙති ගැනයි වඳ සැත්කම් ගැනයි එතකොට ඒව බොරු කියලා ඒ හදපු ආතතිය ඔව් වඳ සැත්කම් පිළිබඳ ඒ වගේම වඳ කොත්තු පිළිබඳ වඳ යට ඇඳුම් පිළිබඳ උදේ ගම්මන් පිළ කිව් බවට ඔබට සාක්ෂි තියෙනවා මම දාලා පෙන්නන්නද ආයෙතින් අමු ගවය ආහාරාන්ටත් වඩා ත්‍රස්තවාදියා චාර්ලි ෂාප්ටින් කියන වෛද්‍යවරයෙක්. මේ වෛද්‍යවරයා විසින් කෙලින්ම සමූල ඝාතනයක්. ජාතියක් ඉලක්ක කරලා වදභාවය කරලා තියෙනවා නම් ඒක කෙලින්ම සමූල ඝාතනයක්. දෙවන දරුවා ලබන්න මවක් රෝවල් ගත වුණාට පස්සේ රෝවල් තුලින් දැඩි බලපෑමක් එල්ල වෙනවා. මේ මවට වහාම වද සැත්කම කරගන්න. හේයි අම්මන් පිළනි මීට වැඩිය හොඳයි. බෑ අම්මට. මම ජීවිතේට මගේ මේ කටින් කියලා නෑ මේ වඳ කොත්තුවක් වඳ මොකද්ද කෑමක් ගැන ජීවිතේට කොහෙවත් ඒවා විද්‍යාත්මකයි අපි කොහොමද මහත්තයෝ කෑමේක මිනිහෙක් වඳ යනවා කියලා කියන්නේ මට පුකිනුත් තිනහා ඒව කියන්න එපා මේ දොඩම්පහල රාහුල කියනවා මේ දේශපාලනේ කවුරු ආවත් ඉදිරි කරන්නට ඕනි. අපි නම් ඉතින් කිව්වා යටින් සර් තෙල් ගෙන්නන්න ඕනේ නැහැ. එන්සිආර් එන්න පොඩ්ඩක් අපි බලමු මොකක් හරි. නමුත් තෙල් ඕඩර් කරන එක හරි ඒ රාජ්‍ය අකණ්ඩ පැවැත්ම පවත්වාගෙන යන එකේ රාජ්‍යයේ වගකීමක් ආණ්ඩුවේ වගකීමක්. එතකොට කොහේ හරි දාගෙන පිනට කකා ඉන්න ගෝතයෙක් ඇවිල්ලා ජනාධිපතිට කියනවා සර් මරු අදහසක් ආවා මට. හරිද? පිනට කාලා කකුල් දෙක උඩ තියාගෙන ඈනුම් ඇර බඩ අතක ගා ඉන්නකොට හරිද? තෙල් ඉස්මෘත්තාවට ඇවිල්ලා මට මරු යෝජනාවක් ආවා. කියපන් බලන්න. මොකද යෝජනාව? අපි මේ ඡන්ද ඉවර වෙනකන් තෙල් ඕඩර් කරන්න නැතුව එමු. අපි දිනුවත් ඕඩර් කරමු. නැත්තම් ඕන කරගත්තා වයි සර් කියලා හරිද? වජිර සර්ටත් කීවලු ගිහිල්ලා. මේ පඩත්තර 70 මේ වගේ එලවලා දාන්න ඕන මේ මුන්ට මං කියන්නේ හිතන්න බුද්ධ පුත්‍රයෙක් කියලා කියාගන්න එකෙකුට. හිතන්න පුළුවන් කියාගන්න එකෙකුට. හරිද? හිතන්න පුළුවන්ද? අඩෝ තෙල් ටික නවත්තලා ඉවරලා හෙන මේ ජනයා පැනික් කරලා ඉවර වෙලා මාර ආතල් එකක් ගන්න පුළුවන් කියලා. උඩ පයින් ගන්න පාරයට විසි වෙන්නේ නැහැ ඒක. මොකද මුන්ට සල්ලි දීලා බණ කියව ගන්නවා මිනිස්සු ගෙනල්ලා. මං කියන්නේ මේ වගේ හැප්ටිකරේට රාජද්‍රෝහී කුමන්ත්‍රණය කිරීම කියන වරද ආරෝපණය කරලා මුන්ට නඩු දාලා මුව හිරේ දාන්න ඕනේ. රාජද්‍රෝහී වීම. හෑන්ඩ්ෆෝන් එක. ඒ මොකද කියන්නේ? පොඩ ගන්නකෝ අර. මොකද හට ඕනේ? නෑ මේ එදා කිව්වේ අර ෆොටෝ එකක් තියෙනවා කියලා සුරාවත කොමසාරිස් ගෙදර ගියාම කිව්වේ ෆෝන් එක සමාගත කරන්න බැරි හින්දා මම ඒක දැන් මකලා දැම්මා. නෑ මම ඒක මකලා දැම්මා. ඩිලීටඩ් අයිටම්ස් වල ඇති පෙන්නන්න ඩිලීටඩ් නෑ ඩිලීට් එහෙම හොයන්න බෑ. මොන යන්නකෝ මම කියන්නේ ඩිලීටඩ් අයිටම්ස් වලට යනවා. Apple නේ ෆෝන් එක. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ ඒ දැන් නෑ මගේ ඩිලීට් නෑ එහෙම හොයන්න. ඉතින් දැන් ඔයා කිව්වනේ ඉතින් මේක සමාගත කරනවා කියලා ෆොටෝ එක. නෑ මට සුරාවත කොමසාරිස් ගෙදරට යන ෆොටෝ එක මල් ළඟ තියෙනවා කිව්වා. මම ළඟ නෑ ඒක. මම ළඟ දැන් ඒක නෑ. ඒක සමාගත කරාද? ෆොටෝ සමාගත කරාද? නෑ නෑ මම නෑ ඒක නෙමෙයි සභාගත කරනවා කිව්වේ. නෑ ඔබතුමා කිව්වා මට ෆෝන් එක සමාගත කරන්න බැරි හින්දා. නෑ මේ ප්‍රකාශය අර ඒක මේ වටකලේ ප්‍රකාශනේ. වටකලේ මේ මොකද මේ දේශපතිතුමන් දැන් දන්නවා කියන එක. ඔව් නෑ හරි මේ මම අහන්නේ දැන් ෆොටෝ එක තියෙනවද නැද්ද? නෑ ඒක නෑ ඒක නෑ. ඒ ඩිලීට් කළාද? පොඩ බලන්න නෑ නෑ ඩිලීට් කරලා ඇති. මම ළඟ තිබුණා. දැන් බලව නෑ නෑ. බැලුවේ නෑනේ බොරු කරන්න එපා. මම ඩිලීට් කළා. එතන ඩිලීට් කළා. අතන මම නැත්තම් බොරු කියන්නේ. එදා කිව්වා වසන්ත සමරසිංහ මේ ඔක්කොම හොයන්න ඕන මොකද හේතුව දැන් දයාසිරි කතා කරන්නේ නැහැ දයාසිරි ලක්ෂ 10ක් දීලා තියෙනවා චෙක් එක දයාසිරිත් මේ සිකියුරිටි වල ලක්ෂ 10 චෙක් එක මාරු කරලා තියෙනවා ඒ හින්දා මේ මෙන්ඩිස් ඩිස්ටිලරිස් වයින් ස්ටෝර්ස් ගැන වචනයක් කතා කරන්නේ චෙක් දීලා තියෙන අමුතු විදියටලු අර්ජුන ඇලෝසියස් දීලා තියෙන්නේ මේ සෙලාන් account එකකින් දීලා තියෙන වයින් ස්ටෝර්ස් එකට දීලා වයින් ස්ටෝර්ස් එකලු මේ හරිය කතාවනේ ඔබට චෙක් කරන්න නේද මම නම් බොහොම පැහැදිලිව කිව්වා අර්ජුන ඇලෝසියස් ගේ මම සල්ලි අරන් නැහැ කියලා මම බොහොම පැහැදිලිව කිව්වා. දැනුත් මම කියනවා. මම මේකට ගිහිල්ලා කට උත්තර දුන්නා චමුත්ත CID. ඒක ඔබ කිව්වා ඊට ලක්ෂ 10 චෙක් එක හම්බුණා කියලා ඒ හම්බුනේ චෙක් එක මාරු කරගත්තා කියලා. චෙක් එක හම්බුනේ කොහොමද කියන කාරණා සියල්ලම මම කිව්වා. අර්ජුන ඇලෝසියස් මගේ අතර චෙක් දෙකක් දීලා මාරු කරන්න කියලා මට සල්ලි වල නැහැ. මම බොහොම පැහැදිලිව කියලා තියෙනවා. Wait a minute. Who are you? මොකද බෝන එක කොලොනි කියලා මගේ යාළුවෙක් මට ගෙනලා දුන්නු චෙක් දෙකක්. අතර මම දන්නෙත් නැහැ කාගෙන්ද මේක ආවේ කියලා. මොකද ඔහු සාමාන්‍ය මට සල්ලි ටිකක් දෙනවා ඡන්දයක් කරනකොට.
ඒ වෙලාවේ තමයි ඔහු එවල තිබිච්ච එකක් එදා හරියටම ඡන්දේ දවසේ. ඡන්ද දවසේ නෙවෙයි ඡන්දේ නාම යෝජනා බාර දෙන දවසේ. කෑම වලට සල්ලි අවශ්‍යලා තිබුණා. සල්ලි තිබු ඒකෙන් තමයි චෙක් එකෙන් මාරු කරලා දීලා තිබුණේ. ඒ LOCS චෙක් එක. LOCS කියන කාගෙද මම දන්නේ නැහැ චෙක් දෙක. හැබැයි ඔහු මේක ලබලා දුන්නේ මට අර්ජුන LOCS නෙමෙයි. ලොකු දෙයක් කියලා හිතුවේ නේ. තෝයි තමන් ගොනෙක් කියලා. මම මේ කොණ්ඩේ දුන් චීනෙක් නෙවෙයි යකෝ. අය පොරාදනේ කන පලෙන්න ගහනවා. ගෞරවයෙන් උස්සර. USA එකෙන් කීයක් ගත්තද? නම තියෙනවා ලිස්ට් එකේ. අයියෝ මොනවද මේ කතා? අයියෝ නම තියෙන්නේ? මම මගලගෙන සම්පූර්ණ ලිස්ට් එක තියෙන්නේ. නෑ ඔය කවුද දාපු එකන්නේ? කවුද අපි ගන්නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ගවර්න්මන්ට් එෆිෂියන්සි ඩොජ් එකෙන් දාලා තියෙන්නේ. බොරු කියන්න එපා. මේ එලොන් මස්ක්ගේ මේ ඩොජ් එක ට්‍රම්ප් හදපු මේ ලිස්ට් එක. මම කියන්න. අපේ පාර්ලිමේන්තුවට තමයි වැඩිපුරම USAID එකෙන් ෆන්ඩ්ස් ලැබෙන ආයතනය පාර්ලිමේන්තුව. ඕකේ. වැරදක් කිව්වේ නෑ. ඔබට කීයක් හම්බුනද කියලා ඇහුවේ. මට සතවහක්වත් හම්බෙලා නම නෑ. තියෙන්නේ? සමුදිත මේක වැදගත් දෙයක්. හොඳේ මම කියන දේ පිළිගන්න. පක්ෂයම ඔයගලගේ පක්ෂය ඇතුළේම නම දැම්මත් දන්නේ නැහැ නේ. අපි දන්නේ නෑ ඔබතුමාගේ නම කියන්නේ. තරහට මොකක් කරන්නේ? මම දන්නේ නැහැ ඒක. ඒ සැකහිතන්න පුළුවන් සාක්ෂි තියනවද? මට ඇති සාක්ෂියක් නෑ මම කියන්නේ නෑ මෙහෙමයි ඔයගේ බරපතල මේවා කියනකොට ඔබතුමා කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔබතුමා මුදල් අරන් නැත්තම් ගැටලුවක් නෑ නෑ ඒක නිකන් කියන්නේ ඔබතුමා කලබල නෙමෙයි මුදල් ගත්ත එක නෙමෙයි නම දාපු එකට. මේකද යහ පාලනේ ගොන් රනිල්ගේ පාලනේ සබ් දවසින් වෙනසේවා ගොන් රනිල්ගේ පාලනේ ඔබ අප්පුඩි ගගහ බිම ඩාන්ස් කරනවා. ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි ඒ කිව්ව පවිත්‍ර වන්නියාරච්චි ඒ කැබිනට් එකේ ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි බැංකු බැඳුම් කර හොරා කිව්ව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අල්ලපු සීට් එකේ අද ප්‍රමතිවරයා මහා බැංකුවට අහිමි කරපු මේ මහා අපරාධයට මේ විදිහට විහිළුවකටපත් වෙන්න ඉඩ දී බලා සිටින්න බෑ. මට රනිල්ව හිරේ යනකන් නිින්ද යන්නේ නැහැ කිව්ව අලුත්ගමගේ ඒ මාතර ස්ටේජ් එකේ අනිල් වික්‍රමසිංහ හිරේ ගිය දවසේ තමයි මට නිින්ද යන්නේ. ලැජ්ජාව බය පිළිබඳ ප්‍රශ්නය තියෙන්නේ අපි තුන් දෙනාටද එහෙම නැත්නම් මේ පොහොට්ටු ඇයටද? ආට ආයේ අමු ගවේ නාමල් රාජපක්ෂ කියන්නේ යුද්ධ ජයග්‍රහණය කරපු නායකයෙක්ගේ තාත්තා. what? ඒත් දෙකින් තුමාට තියෙනවා. උත්තරේ දුන්න වසන්ත සමරසිංහ මම මේකේ නෑ. එයා කියන එහෙම කිව්වේ නෑ. දැන් කියන 160ක් නෙවෙයි. එක රුපියලක්වත් ඇමතිවරයෙකුට ගියයි කියලා අපි කිසිම තැනක කිව්වේ නෑ. කිව්වේ නැද්ද? දැන් පැහැදිලිම කිව්වා. ඒ කිව්වේ නැද්ද? දැන් පැහැදිලිම කිව්වා. මීට වැඩිය හොඳයි. ඒ ආණ්ඩුවේ නෑ ඔබට ඕනෝකට වැඩි කරන්න ඔය 160 කතාව කිව්වද ඇත්තට? නෑ මෙහෙමයි 160 කියලා නෙවෙයි කිව්වේ. එහෙනම් කොහොමද කිව්වේ? 120ක් යනවා කිව්වා ටැක්ස් විදියට. ඊට පස්සේ ඇමතිවරයට මම හිතන රුපියල් 60ක් යනවා කියලා තමයි. නෑ හරි වශයෙන් තියනවද? අපිත් ඔක හොයනවා. නෑ මම මොකද ඔය තැන් තැන් වල 160 තියෙන නිසා අපිත් කිව්වට ඇමතිවරයා වසන්ත සමරසිංහ පැහැදිලිව 160ක් අපි කොහෙවත් කියලා නෑ. කොහෙද කියලා තියෙන්නේ කිව්වා. මෙහෙම චමුදිත උනේ ඕක කෝට් කරේ සුනිල් හඳුන්නෙත්ති මන්තුමාගේ ට්විටර් පණිවිඩයක් විදියට තමයි මේක සමාජ මාධ්‍ය හරහා ඇතුළු. මොකද ට්විටර් එක? ඒ කියන්නේ සුනිල් හඳුන්නෙත්ති මහත්තයාගේ Facebook සමාජ Facebook පණිවිඩයක් විදියට තමයි කාංචන විජේසේකර ඇමතුමාට රුපියල් 160ක් යනවා කියලා. කිව්වද එයා? නෑ එයා කියපු එකක් නෙවෙයි. ඒක අපි හිතන් හිටියා කිව්වා කියලා. Wait a minute. Who are you? ඒක මුළු ලංකාවේ සියලුම සමාජවාදයේ දැම්මා. ඒක සුනිල් හඳුන්නෙත්තිද? නෑ ඒක ඒකගේ Facebook එක වගේ හදපු fake එකක් තමයි වටේ මෙහෙම. දැන් කියන 160ක් නෙවෙයි. ඒක රුපියලක්වත් ඇමතිවරයෙකුට ගියයි කියලා අපි කිසිම තැනක කිව්වේ නෑ. කිව්වේ නැද්ද? දැන් පැහැදිලිම කිව්වා. ඒ Boys and girls, මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ like එකක් දාලා share කරන්න.